සාදරයෙන් පිළිගන්න ශ්‍රී නිවුස් ලයින් අලිෆාවට අද අපි කතා කරන්න යන්නේ සුසුකි ෆ්‍රොන්ක්ස් සහ ටොයෝටා ටේසර් ගැන. ඉතින් මේක වාහන දෙකක් ඇත්ත එකම වාහනේ. මොකද්ද මේ වාහන තියෙන විශේෂත්වය ගැන අද අපි කතා කරමු. සුසුකි ෆ්‍රොන්ක්ස් කියන්නේ ක්‍රොස්ஓවර් SUV මාදරේ කුඩා SUV රථයක්. මේක සුසුකි සමාගමෙන් ඉන්දියාවේ තමයි නිෂ්පාදනය කරන්නේ. ඉන්දියාවේ නිෂ්පාදනය කරලා ලෝක පුරා බෙදා හැරීම සිද්ධ වෙනවා. ඉතින් මේ වන විට ජපානයට ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. ජපානය තුළ මේ නිෂ්පාදනයක් සිදු වෙන බවට සඳහනක් නැහැ. ඉතින් ටොයෝටා ටේසර් කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරොත් ටොයෝටා ටයිසර් නැත්නම් ටොයෝටා ටේසර් කියලා කියන මේක ඇත්තටම සුසුකි ෆ්‍රොන්ක්ස් එකම තමයි. ටොයෝටා ටේසර් කියන්නේ මේකට අපි කියනවා රීබැච් කිරීමක් කියලා. කියන්නේ සුළු වෙනස්කම් කරලා අනිත් සමාගමේ බැච් එකනට තම සමාගමේ බැච් එක යොදව ගන්න එක තමයි මේ රීබැච් කරනවා. ඉතින් ඒක සමාගම් දෙක අතර වන ගනුදෙනුව. මේක සාමාන්‍යයෙන් වාහන සමාගම් වල සිද්ධ වෙන ක්‍රියාවලියක් විදිහට තමයි සඳහන් වෙන්නේ. දැන් ජපානයේ ගත්තොත් එහෙම සුසුකි සමාගමේ වාහන නිසාන් සමාගම විසින් රීබැච් කරනවා. උදාහරණයට සුසුකි එව්රි රථය නිසාන් ක්ලිපර් කියලා, ඒ වගේම වැගන්ආර් වගේ රථ, ඊළඟට ස්පේසියා වගේ රථ මැස්ඩා ෆ්ලෙයා කියලා රීබැච් කිරීමක් කරනවා. ඒක නම් ඒගොල්ලෝ වෙනස් කරන්න ඇත්තට බැජ් එක විතරයි. ඒතර ඔප්ෂන්ස් පිටත වෙනමත් වෙනස් කරන්නේ නැහැ. නමුත් මේ සුසුකි ෆ්‍රොන්ක්ස් එක ටේසර් වෙනකොට ඉස්සරහා ඩේ ටයිම් රනින් ලයිට් එකේ ඒ වගේම පිටිපස්සේ ටේල් ලයිට් වල වෙනස්කම් කරලා තියෙනවා. ඒ වගේම ඇතුළත බැච් කරලා තියෙනවා. සහ වාහනේ පිටතත් ටොයෝටා බැච් එක යොදවලා තියෙනවා. එම කරාට මේක සම්පූර්ණ බොහෝ දුරට සුසුකි වාහනයක්. ටොයෝටා සමාගමේ සුළු සහයෝගීතාවයක් පමණක් ලැබිච්ච. ඉතින් මේ වාහන දෙක ඉතින් එහෙම ගත්තාම ඇත්තටම එකම වාහනේම තමයි. ඉතින් ටොයෝටා සමාගම ඉන්දියාවේදී මේ විදිහේ ක්‍රියාවලින් කරනවා. තව මේ වාහන විතරක් නෙවෙයි ලංකාවට මේ වාහන විතරක් නැතකාවට සුසුකි බෙලෙනෝ කියන රථය, ඒ වගේම ග්‍රෑන්ඩ් විටාරා කියන රථය වුන් රීබැච් කරලා ඉන්දියාව තුළම අලෙවි කරනවා. ඉතින් මේ වාහන වලට ලොකු අලවියක් තියෙනවා. මොකද ටොයෝටා කියන බ්‍රෑන්ඩ් නේම් එකට හොඳ අලවියක් තියෙනවා මේ වාහනත්. නමුත් මේවා සුසුකි තමයි නිෂ්පාදනය කරන්නේ. ඉන්දියාවේදී සුසුකි ආයතනයේ වාහන තමයි ඔවුන් මේ භාවිතා කරන්නේ. සුසුකි ෆ්‍රොන්ක්ස් එක ගැන කතා කරොත් ඉතින් ලංකාවට නිරිදි ගොඩක් එන්නවන බොහෝ ජනප්‍රියතාවයක් දිනා ගනිමින් යන වාහනයක්. ශ්‍රී ලංකාවේ ඒජන්ට් තමයි EMW. ටොයෝටා ටේසර් එක ගත්තොත් ඒක කාර් සේල්ස් වලින් මේ විදිහේ ඉන්නනවා. බලා ගන්න පුළුවන්. ඉතින් ඒක හොඳක් තමයි. ඔයගලන්ට කෙලින්ම ගිල වාහනේ ගන්න පුළුවන්. ඒජන්ට් හරහා ඉතින් EMW ගියොත් වාහනේ එන්න ටික කාලයක් යනවා. ඉතින් ෆ්‍රොන්ක්ස් එක ඇතමම කතා කරන්න මේකේ අතර හොඳ ලස්සන ඩිසයින් එකක් බලා ගන්න පුළුවන් ඔයගලන්ට. විශේෂයෙන්ම මේ ඉදිරිපස පෙනුම ඉරිපස පෙන්ම විශේෂයෙන්ම ඩේ ටයිම් රනින් ලයිට්ස් එහෙම උඩ කොටසේ තියෙන ඩේ ටයිම් රනින් ලයිට් ඒ වගේම සිග්නල් ලයිට් එක පහළින් තියෙනවා බීම් එක සහ මේන් හෙඩ්ලයිට් ටුලිට් එක. ඊළඟට අපි ගත්තොත් මේකේ ලංකාවට ගෙන්නන ඉහළම මාදිරියක්. ඒක නිසා ඉදිරිපස කැමරාවක් එනවා. අංශක 360ට වාහනේ වටේටම කැමරාස් ලැබෙනවා 4ක්. ඉතින් අතරම නිකන් කාර් එකක් වගේ තමයි. SUV කියවට ක්‍රොස්ஓවර් කියන කුඩා ප්‍රමාණී SUV රථ ගණයට තමයි මේක වැටෙන්නේ. එතකොට කූම නැහැ. නගරයේ වුණත් බොහොම පහසුවෙන් හැන්ඩල් කරන්න නැත්නම් භාවිතා කරන්න පුළුවන් වාහනයක්. ඉතින් කලර් ඔප්ෂන්ස් කීපයකින් මේ වාහනේ හම්බ වෙනවා. නමුත් AMW කියන ප්‍රශ්නයක් වුණා මේ ටූ ටෝන් අර හිමිත් කලර්ස් හරියටම ගන්න බැරුව. ඒ නිසා මේ වෙද්දී අපට තොරතුරු ලැබෙන විදිහට කලර්ස් කීපයක් පමණයි ලබා ගන්න පුළුවන්. ටූ ටෝන් එහෙම ගන්න පහසුතාවයක් තියෙනවා. ඉතින් මේ වාහනේ සයිඩ් ප්‍රොෆයිල් එකටත් ලස්සන පෙනුමක් තියෙනවා. ඉතින් පිටිපස වෙනුම තමයි විශේෂත්වය ගැන කිව්වොත් මේකේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යනකම් LED ලයිට් බාර් එක යනවා. මේක පාකින් කවුන්් කරාම රාත්‍රීදී දිගටම වාහනේ විහිදුණු ලයිට් එකක් විදිහට බොහොම ලස්සන ඩිසයින් එකක්. ඒවම ටේල් ලයිට් ඩිසයින් එකක් බොහොම ලස්සන විදිහට තියෙනවා. ඉතින් ටොයෝටා ටේසර් එක ගත්තොත් මේ ඉදිරිපස ඩේ ටයිම් රනින් ලයිට් එකයි පිටිපස ටේල් ලයිට් එකයි ඩිසයින් එක වුන් වෙනස් කරලා තියෙනවා. ඉතින් වාහනේ ඇතුළත පෙනුම ගැන අපි කතා කරමු. ඇතුළත පෙනුමත් විශේෂයි. මොකද මේක සුසුකි තමන්ගේ අර විශේෂ ආකාරයට තමයි හදන්නේ. කියන්නේ ගොඩාක් දුරට ස්විෆ්ට් එක ඔයගොල්ලෝ දන්නවා. ස්විෆ්ට් එක පරණ ස්විෆ්ට් එක වගේම ඉතින් ඒ ඩිසයින් තමයි අරන් තියෙන්නේ. උඩ බදකවලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ස්ක්‍රීන් එක එයා වෙන්ස් ගත්තොත් ඒ ඔක්කොම සොෆ්ට් ටච් මැටීරියල් එහෙම බලා ගන්න පුළුවන්. හෑන්ඩ් රෙස්ට් එකේ එහෙම කියන්නේ අත තියෙන තැන දොරේ සොෆ්ට් ටච් වලින් හදලා තිනවා. අනිත් කොටස් ප්ලාස්ටික් වලින් තමයි බොහෝ දුරට සොෆ්ට් ටච් දේවල් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ගොඩාක්ම මොඩර්න් ලුක් එකක් නැහැ. ස්ක්‍රීන් එක සාමාන්‍ය ලොකු ස්ක්‍රීන් එකක් හම්බෙනවා. කොම්පාසු ගම්වල සාමාන්‍ය ඉදිරිය ලංකාවට එන টොප් ස්පෙක් එක නිසා Android Auto වගේ ඔප්ෂන්ස් ඔක්කොම ලැබෙනවා. නමුත් අර අලුත්
දැන් චයිනීස් කාර් එක්ක සංසන්ධනයේදී තරම්ම සිත් දාගන්න සුළු ඩිසයින් එකක් කියලා කියන්න බෑ. ඒ වගේම හරි කම්පැක්ට් ඩිසයින් එකක්. කොටස් ගොඩාක් තියෙනවා. අර ඇතුළත කාර් එකක් වගේ තමයි දැනෙන්නේ. SUV එකක් crossover එකක් ඇතුළට වඩා කාර් එකකට ඇතුළුනා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඉතින් ටිකක් ඇහිරුණු ස්වභාවයක් තියෙනවා මේ කාර් එකේ. ඉතින් මැනුවල් ඇඩ්ජස්ට්මන්ට් තමයි සීට් වලට හම්බෙන්නේ. ඒ වගේම තවත් අර අලුත්ම ස්වභාවයක් නැත්තේ මේකේ ඩ්‍රයිවිං ඩිස්ප්ලේ එක. ඉතින් ඩිජිටල් පොඩි ස්ක්‍රීන් එකක් තියෙනවා මැද්දේ. අනිත් RPM එකයි ස්පීඩෝමීටර් එකයි ඔක්කොම ඇනලොග් තමයි මේකේ හම්බෙන්නේ. ඉතින් අර ඒ අතින් ගත්තොත් මේකේ ඔක්කොම ඒ ඩ්‍රයිවිං ඩිස්ප්ලේ එක ගත්තොත් ඒ ඔක්කොම සුසුකි ගේ වගේ තමයි ඇනලොග් ඩිසයින් හම්බෙන්නේ. මේක තමයි ඇතුළත. ඉතින් පිටිපස ගත්තත් ලොකු ඉඩක් නැහැ ඇත්තටම මේ කාර් එකේ. කා එකක් වගේ තමයි දැනෙන්නේ. පිටිපසත් 3 දෙනෙක්ට සාමාන්‍යයෙන් පොඩි 3 දෙනෙක්ට ගමන් කරන්න පුළුවන්. ලොකු අය නම් දෙන්නෙක්ට වගේ තමයි ගමන් කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් විශේෂත්වයක් තියෙනවා පිටිපස්ස අයටත් එයාවෙන් සැපයි. ඉතින් ඉන්දියාවේ කාර් වල තියෙන එක විශේෂත්වයක් තමයි මේ AC එහෙම ඒගොල්ලෝ පුළුවන් තරම් හොඳට දෙන්න බලනවා මේ අලුත් කාර් වල ඇත්තට. 2024 25 අපි ගත්තොත් ගොඩාක් ඒගොල්ලෝ යතින් ඉදිරියට ඇවිල්ලා තියෙන ඔප්ෂන්ස් පුළුවන් තරම් දෙන්න උත්සාහ කරන එක හොඳ දෙයක්. මේ එයාවෙන් සුත් පිටිපස්සට හම්බ වෙනවා. ඉතින් ඒකත් හොඳ දෙයක්. ඉතින් ඒ වගේ ඔප්ෂන්ස් ගොඩක් ඒගොල්ලෝ පුළුවන් තරම් දෙන්න හදනවා. ඉන්දියාවේ විශේෂයෙන්ම AC වගේ ඔප්ෂන්ස් හොඳටම දෙන්න බලනවා. මොකද ඉන්දියාවත් ප්‍රශ්නේ රටක් නිසා. ඉතින් එකක් ඒක අනිත් එක මේක ග්ලෝබල් යන යුනිට් එකක් ඉඳ ඒගොල්ලෝ හොඳට ඔප්ෂන්ස් හිතලා බලලා දාලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට බූට් ස්පේස් එක ගැන අපි කතා කරොත් ලීටර් 308ක බූට් ස්පේස් එකක් තමයි මේ වාහනේ ලැබෙන්නේ. සාමාන්‍ය හොඳ බූට් එකක් තියෙනවා. ඉතින් දොර පහක SUV crossover එකක් තමයි Suzuki Fronx. ඉතින් අපි එන්ජින් එක ගැන පොඩ්ඩක් කතා කරමු මේ වෙලාවේ. එන්ජින් එක ලංකාවට එන මාදිරියේ එන්නේ. ලංකාවට එන්නේ Alpha කියන මාදිරිය. මේකට එන්නේ 1 liter turbo charged එන්ජින් එකක්. ගියර් බොක්ස් එක 6 speed automatic ගියර් බොක්ස් එකක් එන්නේ. ඉතින් මේ එන්ජින් එකෙන් පවර් එක ගත්තොත් හෝස් පවර් 99ක් වගේ ගන්න පුළුවන්. ඒ වගේම නිව්ටන් මීටර 147ක් විතර ගන්න පුළුවන් ටෝක් එක. සාමාන්‍ය RPM 2000යි 4500. මේ RPM 2000 කියන්නේ අර අඩුව RPM එකේ සාමාන්‍යයෙන් හොඳ ටෝක් එකක් ගන්න පුළුවන්. ඒකට හොඳ පිකප් එකක් මේ වාහනේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේකට තියෙන ස්මාර්ට් හයිබ්‍රිඩ් කියන ෆීචර් එක තියෙනවා. ඇත්තට මේක WagonR ස්පේසියා වල ජපාන් යනට වෙලා තියෙන ක්‍රමවේදයට සමානයි. මයිල් හයිබ්‍රිඩ් සිස්ටම් එකක් තියෙන. ඒ කියන්නේ ඇත්තට මේකේ එන්ජින් එකට ඇසිස් කිරීමක් තමයි වෙන්නේ. ඉතින් අර ස්ටාර්ට් ස්ටොප් එක තියෙනවා. පොඩි බැටරියක් තියෙනවා. ISG යුනිට් එකක් තියෙනවා. මේක රෝග පුරායන මාදිරිය වල තියෙන ජපාන්ට ඕස්ට්‍රේලියා නිව්සීලන්ත යන ඔක්කොටම මේක තියෙනවා. ඉතින් ස්මාර්ට් හයිබ්‍රිඩ් එක WagonR එකට සමග. ඉතින් ඒකෙදි ෆියුල් ඉකොනොමි එකට බලපෑමක් සුළුවෙන් වෙනවා. නමුත් ගොඩාක් WagonR එක පරිහරණය කරලා තියෙන නිසා දන්නවා මේ එන්ජින් එක ඇත්තටම හොඳ පිකප් එකක් එනවා. සාමාන්‍යයෙන් ඕවර්ටේක් කරද්දීම නිව්ටන් මීටර 50ක විතර එකවර බලයක් හම්බ වෙනවා මේ ISG යුනිට් එකෙන්. ඒක නිසා අර 147 වගේ සාමාන්‍ය 190ක් දක්වා විතර යන්න පුළුවන්. ඒ නිසා හොඳ පිකප් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ වාහනේ. ඉතින් මේකේ ෆියුල් ටැන්ක් එක ලීටර් 37ක් හම්බ වෙනවා. සාමාන්‍ය මේකේ ෆියුල් ඉකොනොමි එක ලීටර කිලෝමීටර 20ක් කියලා කියන්නේ ඒගොල්ලෝ ඇවරේජ්. ටවුන් එකේ සාමාන්‍යයෙන් 10ක් 12ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අවුට් ස්ටේෂන් යද්දී සාමාන්‍යයෙන් 20ක් විතර දක්වා වුණත් කරන්න පුළුවන්. හයිවේ එකේ 19ක් 20ක් වගේ කරන්න පුළුවන් කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉතින් පැඩල් ෂිෆ්ට් වගේ ඔප්ෂන්ස් හම්බ වෙනවා ගියර් බොක්ස් එකට. 6 speed automatic transmission එකක් තියෙන්නේ. එහෙම තමයි මේකේ එන්ජින් එක සහ ගියර් බොක්ස් එක ගත්තොත් ඉතින් Toyota Taycan එකට එන්නේ මේ එන්ජින් ගියර් බොක්ස්මයි. මේකේ ගියර් බොක්ස් එක Toyota වල යම් සමාගමක සම්බන්ධතාවයක් තියෙනවා කියලා එන්ජින් එක නම් Suzukiම තමයි හදන්නේ. ඉතින් Suzuki වගේ එන්ජින් එක 1 liter 3 cylinder turbo එන්ජින් එක තමයි Toyota Taycan එකටත් හම්බෙන්නේ. ඊළඟට අපි ගත්තොත් dimensions ගැන අපි පොඩ්ඩක් කතා කරමු මේ වෙලාවේ. dimensions ගත්තොත් මේකේ දිග තියෙනවා මීටර් 3.995ක් මීටර් 4කට ආසන්න දිගක්. පළල තියෙනවා මීටර් 1.765ක්. උස තියෙනවා මීටර් 1.55ක්. ගොඩාක් උස නැහැ මේ වාහනේ. තුරත මං කියවන ලොකු ඉඩක් නැහැ කියලා. ඒකත් උසත් සහ මේ වාහනේ මේ ප්‍රමාණය දිග තමයි ගොඩාක් තියෙන්නේ. උස සහ පළල ලොකු වගේක්. ඉතින් ground clearance මිලිමීටර 190 කියන්නේ සෙන්ටිමීටර් 19ක් විතර තමයි. ඒක කියන්නේ හොඳ ground clearance එකක් තියෙනවා. ඉතින් ඉන්දියාවේ ගොඩක් හදන වාහන ground clearance එක හොඳ මට්ටමකට එන්න තමයි හදන්නේ. මොකද උන්ගේ පාරවල් වල ස්වභාවයත් එක්ක. wheel base එක බලා ගන්න පුළුවන් මීටර් 2.52ක්.
ඉතින් හොඳ වීල් බේස් එකක් තියෙන නිසා වාහනේ කම්ෆර්ටබල් ගතියක් දැනෙන්න පුළුවන් හැන්ඩ්ලින් අතින් යම් හොඳ තත්ත්වයක් ඒ සාමාන්‍ය කාර් එකක් වගේ තමයි ඉතින් කුඩා ප්‍රමාණයේ crossover SUV එකක් විතර තමයි අපිට මේක සලකන්න වෙන්නේ. ඉතින් ඔප්ෂන්ස් අතින් ගත්තොත් 360 කැමරා, wireless charging වගේ නොයෙකුත් ඔප්ෂන්ස් හම්බ වෙනවා. ඉතින් මේකට ඉන්න තරගකාරයෝ ගැන පොඩ්ඩක් කතා කරමු. ඉන්දියාව අතින් ගත්තත් මේකට ඉන්න තරගකාරයෝ කීප දෙනෙක් තමයි. එක්කෙනෙක් ඉතින් මේකෙම රීබැච් version එක Toyota Ticer. ඉතින් මේකේ ඉන්නේ Toyota Urban Cruiser Ticer කියලා තමයි ඉන්නේ. Ticer කියලා කියනවා. ඉතින් අනිත් එක Kia Sonet, Nissan Magnite. ඉතින් මේ වගේ වාහන තමයි ඉන්දියාවේ හැටියට ගත්තොත් තරගකාරයෝ විදිහට ඉන්නේ. ඉතින් එක සමාන ඔප්ෂන්ස් තමයි හම්බෙන්නේ. ඉතින් පිටරට අපි මේ ලෝකේ පුරා යන වාහනයක් විදිහට ගත්තොත් ජපානයේ ගියත් ජපානයේ හැටියට Toyota Race එක ඊළඟට අපි ගත්තොත් අනිත් රටවල ඔස්ට්‍රේලියාවේ නවසීලන්තේ වෙන චීනයෙන් එන වාහන සෙන්චරි ආයතනයේ වාහන ඊළඟට ලංකාවෙත් තියෙන හවාල් ජෝලියෝන් කියන වාහනය ඒකේ ලංකාවේ වෙලා තියෙන ප්‍රශ්නේ අර එන්ජින් ප්‍රශ්නෙත් හින්දා එන්ජින් එක ඒකේ 1.5 ලීටර් එන්නේ නම් දැන් ඔස්ට්‍රේලියාව නිව්සීලන්ත වල ඒගොල්ලෝ ජපානයේ ඒගොල්ලෝ දෙන්නේ 1.5 ලීටර් 4 සිලින්ඩර් එන්ජින් එක. ලංකාවට එන්නේ 1 ලීටර් ටර්බෝ එකක්. ඉතින් ඒ රටවල අපි ගත්තොත් ඒ 1.5 ලීටර් එන්ජින් එන වාහනත් එක්ක දැන් හවාල් ජෝලියෝන් වගේ වාහන බොහෝ දුරට 1 මිල යන්නේ පොඩි වෙනසක් තියෙනවා. බොහෝ දුරට 1 මිල වගේ තමයි යන්නේ. එහෙම තමයි පිටරට අතින් ගත්තොත් මේ වාහනේ තිර තරංගේ ලංකාවේ හැටියට නම් දැනට Kia Sonet එකයි Magnite එකයි තමයි මෙයත් එක්ක තරංගයට එන්නේ. ඉතින් නමුත් Suzuki Fronx එක අපිට හිතෙනවා ඉදිරියෙන් ඉන්නවා කියලා. Magnite එකට වඩා දැයි Kia එක මේ වෙද්දි ගොඩක් මිලයි කියලා සඳහන් වෙන ලක්ෂ 130ක් විතර. එහෙම ගත්තොත් නම් ඒ මිලාතිනුත් Suzuki Fronx එක හොඳ ඩීල් එකක් කියලා කියන්න පුළුවන්. ලංකාවේ තරගයත් එක්ක Kia Sonet එක හොඳ වාහනයක්. නමුත් ලක්ෂ 130ක් කියන්නේ ලක්ෂ 15ක් 20ක් වගේම මේ වාහනට වඩා මිල වැඩි. ඉතින් මේ වාහනේ ඔෆර් කරන වටිනාකම ගැන අපි කතා කරොත් ඊළඟට ඉතින් අපි ගත්තොත් මිල ගැන මේක වටිනාකම් ගැන කතා කරමු. ලංකාවේ මිල ගණන් වලට කලින් මේ වාහනේ වටිනාකම අපි අතත් ඉන්දියාවේ මේක නිෂ්පාදනය නිසා අපි ඉන්දියාවෙම ගමු. ඉතින් ලංකාවට එන වේරියන්ට් එක ලක්ෂ 11.84 on road price. කියන්නේ මේක පාර යන්නත් ඒගොල්ලන්ගේ සමන පිටරවල තියෙනවා. පාරට දාන්න නම් ඒ on road tax එකක් එහෙම charges වගේක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක සාමාන්‍යයෙන් ලක්ෂ 11.84ක් අපි රාසනස ලක්ෂ 12 කියලා ගත්තත් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 42ක් වගේ තමයි මේකේ වැලියු එක වෙන්නේ. කියන්නේ වටිනාකම වාහනේ වටිනාකම කියන එක වෙන්නේ ලක්ෂ 42ක්. ඉතින් ලංකාවේ මිල වෙන්නේ මේ වෙද්දි ලක්ෂ 107ක් වගේ වෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඉතින් ඒ අතින් ගත්තොත් අමතර වියදම් තියෙනවා ලක්ෂ 65ක විතර කොස්ට් එකක් එකතු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් වැලියු ෆෝ මනි අතින් ටිකක් අඩු වගේ දෝ කියලා දැනෙනවා. ඉතින් අපි පෙනාලි කෑම්තිසිම ගන්න වැලියු ෆෝ මනි වාහන නමුත් ඉතින් ලංකාවේ තියෙන මේ මාකට් එකේ විදිය අනුව හොඳ ඩීල් එකක් කියලා කියන්නත් පුළුවන්. මොකද ලංකාවේ වැගන්නාරෙකුත් ලක්ෂ 90ක් විතර එනවනේ. ඉතින් ඒ අතින් ගත්තාම හොඳ ඩීල් එක. නමුත් මේ ළඟ අපිට ඊට වඩා වෙන ඔප්ෂන් එකක් නැති නිසා ඒ වගේ එකකට යන්නත් පුළුවන්. හැබැයි ලක්ෂ Kia Sonet එක 130යි සහ ඊළඟ දින ඔප්ෂන්ස් ගත්තොත් තියෙන්නේ අනිත් එක Toyota Tazz එක. ඉතින් ඒකම මේ වාහනේම තමයි. ඒක Toyota Tazz එක ඇත්තටම ඉන්දියාවේ මිල වැඩි. මේකත් ඒකම කියන්න. මොකද Toyota Tazz එක සාමාන්‍ය 50000ක් විතර කොහොමත් ඉන්දියාවේ මිල වැඩි. ඉතින් ලංකාවෙත් ලක්ෂ 110 115 අතර වගේ වෙනවා කියලා කියන්නේ. ඉතින් Tazz එකේ හොඳේ තියෙන්නේ අපිට ඔයගොල්ලන්ට සේල් වලට ටක් ගාලා ගිහිල්ලා වෙලෙන් බලලා ඉතින් ගන්න පුළුවන්. වේටින් ටයිම් එකක් නෑ. Fronx එකට අපි දැනුවත් වේටින් ටයිම් එකක් තියෙනවා. BMW එකේ ඒගොල්ලෝ වාහනේ ගෙනල්ලා දෙනකම්. මේකට ඉතින් හොඳ ඩීල් එකක් කියලා කියන්න පුළුවන්. මොකද මේකට ඉන්න තරගකාරයෝ හැටියට දැන් Sonet එක ලක්ෂ 130ක් විතර වෙනවා. අනිත් එක අපිට තියෙන්නේ හවාල් ජෝලියෝන් කියන එක. ඒකත් ලක්ෂ 135ක් විතර වෙනවා කියලා තමයි කියවෙන්නේ. අනිත් එක තියෙන්නේ අර ටිකක් විතර පරණ ගතියක් දැනෙනවා. අයියොටෝ එක. ඉතින් හවාල් එක තමයි ටික කලුත් වාහනයකට තියෙන්නේ. අනිත් එක ඇවිල්ලා Kia Sonet එක. ඒකත් ඉන්දියාවේ තමයි හදන්නේ. හවාල් එක ඉන්දියාවේ නෙමෙයි. ඒ අතින් ගත්තාම හොඳ ඩීල් එකක් කියලාත් කියන්න පුළුවන්. නමුත් ඉතින් ඕක තමයි විස්තරේ. ඉතින් මේ වාහනේ හොඳ වෙනුමක් තියෙන SUV එකක් වුණාට crossover SUV එකක්. නමුත් සාමාන්‍යයෙන් කාර් එකකට සමාන. ඉතින් Suzuki Swift වගේ එකකට ඔප්ෂන් එකට යනවට වඩා Fronx එකකට යන එක හොඳයි. Aqua එකකට යනවට වඩා ඇත්තටම Fronx එකකට යන එක හොඳයි. මොකද ෆියුල් එකොනොමි එකත්
හොඳ වාහනයක් මේක. භාවිතයත් පහසු වෙන වාහනයක්. මොකද ලෝකයේ පුරා සුසුකි නාමයෙන් මේක අපනයනය කරන නිසා ඉන්දියාවේ හැදුවා වුණත් අපිට ක්වොලිටි එක ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන්. මොකද ජපානයනුත් මේකට මැදිහත් වීමක් තියෙන නිසා ඔවුන්ගේ රටේ විකුණන තත්ත්වයට මේක ක්වොලිටි වාහනයක් විදියට ඔවුනුත් මැදිහත් වෙලා ඒ වගේම ඔවුන් ලෝක පුරා මේක බෙදා හරිනවා. ඉතින් ඒක නිසා ඉන්දියාවේ හැදුවට එහෙම කියලා නැතුව අපිට මේකේ ක්වොලිටි එක ගැන යම් විශ්වාසයක් තියාගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අද විස්තරය සුසුකි ෆ්‍රොන්ක්ස් එක සහ ටොයෝටා ටේසර් එක ගැන. ඔයගොල්ලන්ට පැහැදිලි අදහසක් එන්නේ කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් උපාලෙන් කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක දාලා ලයික් එකක් දාන්න නැත්නම් කරන්න එපා. තාත් අලුත් වීඩියෝ එකක් මට හමු වෙමු.